අයියා බඳින්න නැත්තේ? අපි ගොඩාක් දේවල් කැප කරලා රට වෙනුවෙන් වැඩ කරනවා. ඇයි hina වෙන්නේ? මං කියන්නේ බොරු කියලා හිතුවද? නෑ. අයියා පව්. මං විතර නෙමෙයි. අපේ පක්ෂයට වැඩ කරන හැමෝම එහෙම තමයි. විකාර රට දියුණු කරන්න කලින් Taman සන්තෝෂෙන් ඉන්න ඕනේ. අනික කසාද බැඳ කියලා පක්ෂෙට මොකද්ද තියෙන රුදාව? පක්ෂෙන් අපිට තහනම් කරලා නැහැ. ඒ වුණාට පවුල වෙනුවෙන් වැඩ කරන්න ගියාම රට වෙනුවෙන් වැඩ කරන්න තියෙන වෙලාව මතිය. අන්න ඒක. එතකොට ධම්මි? ධම්මි කියන්නේත් අපේ පක්ෂෙක් කෙනෙක්. අන්න දැක්කද පක්ෂයට විරුද්ධව බොරුවක් කිව්වා. බොරුව? මොකද්ද මං කිව්ව බොරුව? ධම්මි ගැන කිව්වේ ඇත්තක්ද එහෙනම්? අපි දෙන්න කතා කරන එක පිටින් නම් බලන එක්කෙනෙකුට වෙන විදිහට පේන්න පුළුවන් නේ? ඒ වුණාට ඔයාට ධම්මි කැපෙනවා. කෙල්ලේ සිංගේ අක්කා කොයි? ගෙදර ඉන්නවද? අම්මා ගෙදර නෑ. ඒක තමයි එහෙනම් මේ. චුට්ටේ මොකද? සිංගේ අක්කා හම්බෙන්නද හේරත්තාමි හම්බෙන්නද? නෑ මම මේ වතුර ඩිංගක් බොන්න කියලා. උඹටත් දැන් හරියට මීහරක් ගිනීම හැදිලා වාගේ. එහෙනම් ඉතින් අපි මෙතන ඉන්න එක හොඳ නෑනේ. මම වෙන වෙලාවක එන්න. මම උඹට උදැල්ලක් දැම්මද වන්දා? මොකද? හොඩුවාවක් නෑ? හේනට ගියේ. දැන් එයි. එහෙම මගුලක් නෙමෙයි බං. මේ භූමියේ දෝෂයක්ද කියන කවුද දන්නේ? නේද බං? තේරුන්නේ නෑ. දරුපල. ගෑණියෙක් සරු වෙන්න නම් ළමයෙක් බමෙක් ඉන්න ඕනේ.